එන්නකෝ අපිත් එක්ක පොය දවසේ ගලක් උඩ තියෙන මුළු කොළඹම පේන ලස්සනම ලස්සන පන්සලකට යන්න. උදේ පාන්දරින්ම මල් ටිකකුත් කඩාගෙන අපි පන්සලට යන්න පිටත් වුණා. අතුරුගිරියේ ඉඳලා යනකොට පුංචි හන්දියෙන් දකුණට හැරිලා 697 පාරේ දිගටම යනකොට මේ සුන්දර පින්බිමට ළඟා වෙන්න ඔයාලට පුළුවන්. ඔන්න අපිට උදෙන්ම කිරිබත් දන්සලකුත් හම්බුණා. දන්සල් දුන්න අයටත් පින් දීලා අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරයේ වැඳ පුදා ගන්න. මේ විහාරස්ථානයේ මන් දැක්ක විශේෂත්වය තමයි ස්වභාව ධර්මයට හානියක් නොකර සබා සුන්දරත්වය ආරක්ෂා කරගෙන වැතිමතුන්ට මේ සියල්ල වන්දනා කිරීමට අවස්ථාව සලසා දී තිබීම. මුලින්ම අපි චෛත්‍ය වන්දනාමාන කරගෙන මල් හඳුන්කూరు පූජා කරලා බුදුන් වැඳලා පන්සලේ ලස්සනම තැන් ටික වැඳ පුදා ගන්න ගල් තලාව පැත්තට ඇවිදගෙන ගියා. අපි ආවේ පොය දවසක නිසා මේ පන්සල වැඳ පුදා ගන්න ගොඩක් මැතිබතුන් මෙහෙට ඇවිල්ලා හිටියා. මෙතන තිබුණ මල් දන්සලෙන් මල් ටිකකුත් අරගෙන බුදුහාමුදුරන්ට පූජා කරලා අපි ඒ දන්සල් දුන්න අයටත් පින් දුන්නා. මේ වටපිටාවේ තියෙන නිස්කලංක බවත් එක්ක මෙතනට ආවහම අපේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. කලබලකාරී ජීවිතයක් ගෙවන අපි වගේ අයට මේ වගේ තැනකට ආවහම ගොඩක් හිතට සැනසීමක් දැනෙනවා. ස්වභාවික දේවල් ඒ විදිහටම ආරක්ෂා කරගෙන මේ දේවල් හදලා තියෙන ලස්සන බලන්නකෝ. මෙන්න මෙතන හැම පොය දවසකටම දන්සලක් පැවැත්වෙනවා. මේ ගහකොළත් ලස්සනට හැදිලා තියෙන විදිහ බලන්නකෝ. මෙන්න මෙතනට ගියාම ඔයාලට මුළු කොළඹම බලා ගන්න පුළුවන්. මෙතනට ගියාම වටපිටාව ගොඩක් ලස්සනට පේනවා. මේ ස්වභාවිකවම හැදිලා තියෙන ගල්තලාව මේ පන්සලට අමුතුම ලස්සනක් එකතු කරලා තියෙනවා. මෙතනට ලෝටස් ටවර් එකත් ලස්සනටම පේනවා. මේ ගල් තලාවෙන් පහළ කොටස නම් කරලා තියෙන්නේ නව පොළොන්නරු ගල් විහාරය කියලා. මේ අවට තියෙන සුන්දරත්වයත් බලාගෙන අපි මේ පියගැට පෙළ දිගේ පහළටම ගියා. පහළට ගියාම මෙන්න මේ විදියට ලස්සනට උඩ ගල් තලාව දැක ගන්න පුළුවන්. මේ ගල් පඩි පෙළ දිගේ පහළට ගියාම නව පොළොන්නරු ගල් විහාරය ලෙස නම් කර ඇති මේ පිළිම වහන්සේලා වැඳ පුදා ගන්න පුළුවන්. මේ වගේ තැනක තියෙන නිස්කලංක බව අපේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක කරවනවා. ඔයාලා මේ විහාරස්ථානයට එනවා නම් උදේවරුවක එන එක වඩාත් සුදුසුයි. බෞද්ධයන් විදිහට අපි මේ වගේ පින්බිම් ආරක්ෂා කරගන්න ඕන. පහළ තියෙන පිළිම වහන්සේලා වන්දනා කරගෙන උඩට එනකොට ඔයාලට මෙන්න මේ හිටි පිළිම වහන්සේ දැක ගන්න පුළුවන්. මේ ස්වභාවික ගල්තලාවත් එක්ක මෙතන තියෙන්නේ අමුතුම ලස්සනක්. ඔන්න අපි මේ ගල් විහාරයේ වැඳලා උඩට එනකොට මෙතන තිබ්බ දන්සල පටන් අරගෙන තිබුණා. අද නම් මෙතන තිබුණේ කඩල දන්සලක්. අපි මේ ගල්තලාව උඩ වාඩි වෙලා තේ එකකුත් බීලා මේ දන්සල වැන්දා. මේ වගේ දන්සල් දෙන ඔයාලා හැමෝටම ගොඩාක් පිං. ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වෙන්න මේ වදනත් මතක තියාගන්නකෝ. ඔන්න ඒ සේරම ඉවර කරලා අපි ආයෙම ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන ගමන් මග තිබුණු දන්සල් කීපයකුත් වඳින්න අමතක කළේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අපේ පේජ් එක ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ලංකාව පුරාම මේ වගේ දන්සල් දුන්න ඔයාලා හැමෝටම ගොඩාක් පිං. ඔයාලා හැමෝටම උතුම් පොහෝ දිනයක් වේවා.